ඉතින් ඔන්න ගයිස් අපි පොට් බිරියානි එකත් අරගෙන කළු දොලට ආවා. ගාලසිංහයෝ අද කළු දොලට යන්න ආවේ. යන්න එන මග රසම රස දෙයක් ගැනත් අපිට ආරංචියක් ආව නිසා අපි ඔන්න මේ එතනට යන්න ආවේ. අපි උදේ ඕඩර් කරා බිරියානි පෝෂන් එකක්, වන් පෝෂන් එකක්. අපි උදේ 10ට කලින් ඕඩර් කරේ. අපි දැන් තමයි මේ යන ගමන්. ඉතින් කළු දොලට නා ගන්නත් එක තමයි අපි ආවේ. ඉතින් අපි ඊට කලින් යනෝ ෆුඩ් එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ බිරියානි පොට් එකත් අරගෙනම කළු දොලට යමු. ඉතින් ඔන්න මම කියපු විදියට මම රසම රස පණිවිඩය අරන් ආවා. ඒ රස මවන රසවන්තිය ළඟ තමයි මම ඉන්නේ. යාගේ නම තිලිනි. දැනට මාස 4කට විතර කලින් තමයි මේ ව්‍යාපාරය මෙයා පටන් අරන් තියෙන්නේ. ඉතින් නැගී එන ව්‍යවසායිකාවක්. ඉතින් අපි කතා කරමු මෙයාගේ බ්‍රෑන්ඩ් එකේ නම. එයාගෙන් අහලා දැනගමුකෝ මොකක්ද අක්ක වාගේ බ්‍රෑන්ඩ්? යනෝ ෆුඩ් තමයි මෙයාගේ බ්‍රෑන්ඩ් එකේ නම. ඉතින් මේක අතේ තියෙන බිරියානි ගැන චුට්ටක් කිය මේකට මොනවද අක්කේ අපිට ඇඩ් වෙන්නේ කස්ටමර්ට? මේකේ තියෙනවා චිකන් ඩෙග් එකක් තියෙනවා. ඔව්. රයිස් එක තියෙනවා. මේ එග් එකක් මේ එග් එක බැදපු එක තියෙනවා. ඒක තියෙනවා. ඔව්. චිකන් ඒක තමයි. ඔව් හාල් එතකොට මේ කියන්නේ බත් කොච්චරක් සාමාන්‍ය ග්‍රෑම් ගණක් එහෙම තියෙනවද? මේ තියෙනවා මේ වන් පෝෂන් එක. වන් පෝෂන් එක නේ. ඒතකොට වන් පෝෂන් එක කීයක් වෙනවද? මම දෙන්න 950. වන් පෝෂන් බිරියානි එක 900යි 950යි. 950. 950යි. ඉතින් ෆ්‍රී දෙනවා මේ කරමල් කුඩු. හරි. එතකොට ඔන්න වන් පෝෂන් බිරියානි එක මම ආයෙත් කියන්නම්. චිකන් ලෙග් එකක් තියෙනවා පොඩ්ඩක් අපි පෙන්නමු. චිකන් ලෙග් එක තියෙනවා, රයිතා එක තියෙනවා, වෙනම ෆ්‍රයි කරපු එග් එක තියෙනවා. ඒත් එක්කම මේ බිරියානි එකටම ඇඩ් කරලා ෆ්‍රී නේද? ඔව් ෆ්‍රී දෙනවා. පුංචි කැරමල් පොඩින් එකක් ඒකත් ෆ්‍රී දෙන්නේ. මේක ගාන වෙන්නේ 950යි. ඊට අමතරව ඔන්න පිටිගලට එන අයට, පිටිගලට පිටින් එන අයට කළු දොල, කළු දිය පොකුණ මේ කියන පැතිවල නිවාඩුව ගත කරන්න එන අයට තවත් රස ආරංචියක්. ඉතින් මෙයාට පුළුවන්, තිලිනියක්කට පුළුවන් ඩෙවල් වර්ග, බයිට් වර්ග කියන ඕනම කෑම බීමක් ඔයාලට ඔන්න පිටිගලින් අරගෙන ඒ අදාළ තැන් වලට යන්න chance එක තියෙනවා. ලොකේෂන් එක තලවත්ත පාර පිටිගල ටවුන් එකේ ඉඳලා සාමාන්‍ය මීටර් 200ක් 300ක් වගේ තමයි දුර තියෙන්නේ. මීටර් 200ක් 300ක් වගේ තමයි මෙයාගේ මේ ඉන්න ගෙදරට දුර තියෙන්නේ. ඉතින් ආරාධනා කරනවා මෙයාට අපි මේ අක්කගේ contact number දාන්නම්, location එක දෙන්නම්. ඔයාලට ඔන්න online order කරලා ගන්න පුළුවන්. පිටිකල ආවට LPT ඔය ආවට ඉන්න අයට ඕන කෙනෙක්ට order කරලා ගන්නත් පුළුවන්. පිටිකලින් එහා ඉන්න අයටත් order එකක් දැම්මොත් මේ බිරියානි පොට් එකක් ගන්න පුළුවන්. ඉතින් අකේ මේ මොනවද ඔයා වෙන හදනම කිව්ව જાති? මම හදනවා දැන් yellow rice වර්ග. ඔය ඩෙවල් මාළු ඇඹුල් තියලා ඒ වගේම මේ දැන් මට හිතක් තියෙන ඕඩර් එකක් රට එහෙම යන අයට කෑම එහෙම හදලා ආකල් තියාගන්න කෑම බැදුම් වර්ග එහෙම. ඉතින් ඔන්න තවත් මේ සුභාරංචියක් රට යන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් ඔන්න බැදුම් වර්ග එයාට අර රට යන කෙනාට අවශ්‍ය කරන දේවල් කෑම වර්ග ඒවා හරිම සුපරීක්ෂාකාරී විදිහට හරි ප්‍රමිතියකට අපේ යනෝ ෆුඩ් එකෙන් හදා ගන්නත් පුළුවන් කියන පණිවිඩය ගලසිංහයෝ අපි ඔයාලට දෙනවා. ඉතින් අක්කේ රයිස් එකේ 2 පෝෂන් තව තියෙනවද පෝෂන් එකක්? එහෙම නැත්නම් 1 පෝෂන් විතරද ඔයා දෙන්නේ? එහෙම ඉතින් ඕඩර් ප්‍රමාණය අනුව ඕඩර් ඔව් හරි. ඔන්න ඔයා දැන් ඕඩර් කරන අපි දැන් මෙතන තියෙන්නේ 1 පෝෂන් එකක්. හැබැයි ඔයා ඕඩර් කරනවා ගෙදර ඔක්කොටමත් එක්ක. ඒත් යනෝ ෆුඩ් එකෙන් ඔයාට අවශ්‍ය ප්‍රමාණය බිරියානි ගන්න පුළුවන්, අනිත් කෑම වර්ගත් ගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න යනෝ ෆුඩ් එකේ අධිපතිතුමිය තිලිනි මහත්මිය තමයි මාත් එක්ක ඉන්නේ. ඇය කියනවා ඕනම කෑමක් ඔයාට ඕඩර් කරලා ගන්න පුළුවන් කියලා. අපි වීඩියෝ එකේ දානවා තිලිනි මහත්මියගේ මොබයිල් නම්බර් එක, ලොකේෂන් එක අපි හැමදේම දාන්න. ඕඩර් එකක් දාන්න. ඒ වගේම මේ වගේ නෙවෙයි සාමාන්‍ය කෑමක් දෙනවා. මේ රයිස් ඇන් කරි ඒ වගේ ඒවා. එතකොට මට අහන්න වැදගත්ම කාරණාව දැන් අපි ඕඩර් එකක් දානවා නම් කොච්චර වෙලාවකට කලින්ද ඔයාට ඕඩර් එක දෙන්න ඕන බිරියානි එකක් ගන්න? බිරියානි එකක් ගන්න මට දවල්ට ඕන නම් 10න් ඉස්සෙල්ලා වගේ. ඔව් සාමාන්‍යයෙන් අපිට දවල් කෑමට දෙකට විතර අවශ්‍ය නම් කොච්චර වෙලාවකට කලින්ද ඔයාට අපි ඕඩර් එක දෙන්න ඕන? මගේ පේජ් එකේ දාලා තියෙනවා මං දවල් කෑමට උදේ 10න් ඉස්සෙල්ලා 10ට කලින් කෝල් කරලා ඕඩර් එක දැම්මොත් දවල් කෑමට ගන්න පුළුවන්. රෑ කෑමට කෑමටත් ඉතින් හවස 4න් ඉස්සෙල්ලවත් වගේ මේ ඕඩර් එක දාන්න. හරි. ඉතින් රෑට ඔයා මේ බිරියානි පොට් එකක් ගන්නවා නම් බිරියානි ඕඩර් එකක් දානවා නම් හවස 4ට කලින් කියන්න ඕනේ. දවල්ට ඔයා ගන්නවා නම් උදේ 10ට කලින් කියන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ බර්ත්ඩේ පාටිස් ඔය ඕනෑම අවස්ථාවකට මෙයාගෙන්
මේ අක්කගෙන් කෑම වර්ග ඇතුළු මේ බිරියානි ගන්න පුළුවන්. ඉතින් ඉතාම ආදරෙන් ආරාධනා කරනවා නැගී එන දකුණේ නැගී එන ව්‍යවසායිකාවක්. ඉතින් මෙයාගේ කෑම හරි රහයි. අපි රහ කියන්නම් තව ටිකකින් රහ අපි කමෙන්ට් එකේම දාන්නම්කෝ. එහෙනම් ඔන්න ආරාධනා කරනවා මෙයාගේ ඕඩර් එකක් දාලා මේ රසම රස ගමේ විදියට. ඇත්තටම කියනවා නම් අපි ඉන්නේ පිටිගල කියන අපේ ගමේ. ඉතින් හරි ගමේ විදියට රසට වාට මේ දේවල් ගන්න පුළුවන් අපි මතක් කරපු දේවල්. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්නම්. පිල්ලි මහත්මිය ස්තුතියි අපිට ආරාධනා කරාට. ඔයාගේ මේ අලුත්ම ව්‍යාපාරය දියුණු වෙන්න කියලා අපි ගාලසිංහයෝ පේජ් එක විදියට ඔයාට විශ් කරනවා සුබ පතනවා. මේ වගේ මීට වඩා තව රස දේවල් අපිට කන්න දෙන්න අපිව බලන් ඉන්න අයට කන්න දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දකුණේ මේ වගේ ඉන්න ව්‍යවසායිකාවන් හොයාගෙන අපි එනවා ඕගොල්ලන්ට උදව් කරන්න ඕගොල්ලන්ගේ ව්‍යාපාර ගොඩනගා ගන්න. නාලා මේකත් කාලා යන්න. හැබැයි මම මේ කල්පනා කරන්නේ මේකේ සුවඳට නාලා කනවද කාලා නානවද කියලා. එහෙනම් අපි මේ කළුදොලට යන්න. අපි අදාගේ කළුදොලට ගාලසිංහයෝ ඒ එන අතරතුරේ තමයි ඉතින් අපි මේක උදේ ඕඩර් කරලා එන ගමන් අරගෙන ආවේ. අපි යන් එන කළුදොල පැත්තට එන්න යන මාත් එක්ක. කළුදොලට යන පාර තමයි මේ තියෙන්නේ. මේ පාරේ හරි පරිස්සමට යන්න ඕනේ. මේ පැත්තේ වතුර පාරක් තියෙන්නේ. මම බය ඉන්නේ මේ බිරියානි පොට් එක වැටෙයිද කියලා. අද අපි ඇවිල්ලා ඉන්නේ පිටිගල පැලවත්ත පාරේ උහන් ඔවිඩ කියන ගමේ තියෙන කළුදොල. කළුදොල කිව්වම ගොඩාක් අය දන්න තැනක්. ඇත්තටම ගාලු දිස්ත්‍රික්කේ ගොඩාක් අය දන්න තැනක් මේක කළුදොල කියන එක. ඉතින් අද අපි ගාලසිංහයෝ කළුදොලට ආවා. ඇත්තටම ටිකක් නාගන්න හිතාගෙනත් ආවේ. එතකොට දැන් අපි ඉන්නේ කළුදොලේ. ඔයා මේ තැනට එනවනම් වීකෙන්ඩ් එකේ එනවනම් කොළඹ ඉඳන් එන කෙනෙක් නම් ඔයාට හයිවේ එකේ වැලිපැන්න එක්සිට් එකෙන් එක්සිට් කරලා මෙතනට සාමාන්‍ය විනාඩි 30ක වගේ දුරක් තියෙන්නේ. කුරුදුගහ එක්සිට් එකෙන් ඔයා එක්සිට් කරලා එනවනම් විනාඩි 45කින් වගේ එක්සිට් එකේ ඉඳලා මෙතනට එන්න පුළුවන්. එතකොට කොළඹ ඉඳන් එනවනම් පැය දෙකෙන් ඔයාට කළුදොලට එන්න පුළුවන්. ඉතින් අපි අද ඉන්නේ ගාල්ල පිටිගල පැලවත්ත පාරේ කළුදොලේ. ඉතින් ආරාධනා කරනවා මේ පැත්තට එන්න කියලා. ඔයා එද්දි අරන් එන ඔයාගේ කෑම බීම ගේන දේවල් ඒ හැම දෙයක්ම අරගෙන එන්න. මෙතන උපරිම විඳින්න. විඳලා යන ගමන් ඩස්ට්බින් නම් දාලා යන්න එපා. පරිසරය ආරක්ෂා කරගන්න ඕනේ. ඒක තමයි අපි ඕගොල්ලන්ට නිතරම දෙන පණිවිඩේ. ඉතින් ලස්සන තැනක් ඔයාලට පේනදි මගේ පිටිපස්සෙන් ලස්සන වතුර ටිකක් වැටෙනවා තැනක්. මෙතනට ආපු නැති කෙනෙක් ඉන්නව නම් ඔන්න හොඳම තැන මතුගම පැත්තේ ඉඳන් එන කෙනෙක් නම් සාමාන්‍ය මතුගම ඉඳන් පැයකින් වගේ මෙතනට එන්න පුළුවන්. ගයිස් අපි කළුදොලට ආවා. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වානේ මේ නාලා කන්න ගෙනාවේ කියලා. හැබැයි මේ සුවඳට නම් ඉන්න බෑ. අපි දෙන්න කල්පනා කරේ මේක කාලම නාගන්න කියලා. එහෙනම් අපි කමු. එන්න මාත් එක්ක මම පෙන්නන්නම් මේ යෙනු ෆුඩ් එකේ බිරියානි පොට් එකේ කොහොමද කියලා තත්ත්වය. ඉතින් සුවඳ නිසා සුවඳයි ගෑ සෑහෙන සුවඳක් තියෙනවා. මුලින්ම තියෙනවා මේක අර ෆ්‍රී හම්බෙන කැරමල් පුඩින් එක ෆ්‍රී හම්බෙන එක. ඒක මම මෙතනින් තියාගන්නම්. කැරමල් පුඩින් සාමාන්‍යයෙන් ෆ්‍රී හම්බෙන්නේ එකයි. අපිට දෙකක් දීලා ඒගොල්ලෝ. I think thank you යෙනු ෆුඩ්. හරි අපි ගමු බිරියානි. අම්මෝ මේ සුවඳට මෙන්න තියෙනවා යෙනු ෆුඩ් එකේ බිරියානි එක. ඉතින් මේ කන්න කලින් දෙයක් කියන්න ඕනේ. ඔයා කොළඹ ඉඳන් එනවා නම් හරි කොහේ හරි ඉඳන් කළුදොලට නිවාඩුව ගත කරන්න පොඩ්ඩක් නාගෙන කියාගෙන පොඩ්ඩක් සතුටු වෙලා යන්න එන කෙනෙක් නම් ඔයාගේ ටීම් එක කී දෙනෙක් වුණත් යෙනු ෆුඩ් එකෙන් බිරියානි ගන්න පුළුවන්. රයිස් ඇන් කරි ඔයාට බයිට් එකට චිකන් ඩෙවල් ඒ දේවල් ගන්නත් ඔන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙම කට්ටියක් ඉන්නවා නම් මම නම්බර් එක දානවා. කෝල් එකක් දීලා කෑම ටික ඕඩර් කරලා දොලට ඇවිල්ලා ඔයාට ආයි දොල ගාවට මේ දොල ළඟටම කෑම ටික ගෙන්න ගන්න පුළුවන්. කළු දොලට ආවත්, කළු තිය පොකුණට ආවත්, තුන් දොලට ආවත් මේ දොලවල් තුනටම ඔයා එනවනම් ඔයාගේ ටීම් එකත් එක්ක කෑම ගැන හිතන්න දෙයක් නැහැ. උන් අදින් පස්සේ බිරියානි ඒ වගේම රයිස් ඇන් කරි ඔයාට ඕන විදියට ඕඩර් කරලා ටීම් එකේ කී දෙනෙක් හිටියත් ඕඩර් කරලා අරන් ඇවිල්ලා නාලා කියලා යන ගමන් බඩගින්නත් නිවා ගන්න පුළුවන්. බලන් ඉන්න බෑ දැන් නම්. මල්ලි ඔයා පොඩ්ඩක් ඉන්න. මේක try කරලා බලමු අපි ආ. හරි. මම වැඩි ග්‍රේවි වලට නම් කැමති නැහැ. අපි ග්‍රේවි එක නැතුව try කරලා බලමු. අමුග්‍රේස් කරලා තියෙනවා. ඔන්න රයිතා ටිකක් ගන්නවා. විතර කෑල්ලකුත් ගමු.
වැටුණානේ. හරි. ග්‍රේවිටියක් වැටුනේ. කයිතට වැඩිපුර ගත්තා. චූරි චිකන් කෑල්ලකුත් තරක් බලමු. අන්න යන්නේ. kalau kanan nih ඇත්තටම අර ගමේ රහ කියන්නේ එනසල් දාලා කරාබුඩ ටිකක් දාලා අර ගමේ රහ නියමටම එනවා ඇත්තටම. ඉතින් පිටිකල කියන්නේ ගාල්දුස් එකේ තියෙන හරි ලස්සන ගමක් නේ. ඉතින් පිටිකලට ගමට ඇවිල්ලා දොල යන ඔයාට දිවාඩුවට එන ඔයාට හදිසි කෑම ඕඩරයක් දාගන්න ඕන. මෙන්න මෙයාගේ කෑම රෙකමන්ඩ් කරනවා ගාලසිංහ අපි. ඉතින් ආරාධනා කරනවා කළුදොලට ආපු නැති කෙනෙක් ඉන්නව නම් එන්න ඇවිල්ලා මේ ස්වභාව සෞන්දර්යයත් එක්ක ඔයාගේ නිදහස උපරිම භුක්ති විඳලා සතුටු වෙලා යන්න කළුදොලට. ඉතින් අපි ගාලසිංහයෝ අපිව ෆලෝ කරලා තියාගන්න. ජය වේවා.